අපේ රටින් පිටරට ගිහිල්ලා ඒ සංස්කෘති වලත් එක්ක එකතු වෙච්ච දේවල් තියෙනවා වගේම ඒ සංස්කෘති වලින් ඒ පිටරට වලින් අපේ රටට ඇවිල්ලා එකතු වෙච්ච සමහර සංස්කෘති අංගනයන් තියෙනවා. ඉතින් අපි අද මේ වීඩියෝ එකේ බලන්න යන්නේ ශ්‍රී ලංකාවේ වාසය කරන මලේ මුස්ලිම් වරුන්ගෙන් දායාද වූ සමහර දේවල්. අංක 1 වශයෙන් මම සඳහන් කරන්න කැමති ශ්‍රී ලංකාවේ සිංහල භාෂාවෙන් කියනවා සරම කියලා. ඉතින් මලේ මුස්ලිම් වරුන් සරං කියලා තමයි කියන්නේ. මලේ සරම් අද ශ්‍රී ලංකාවේ තිබෙනවා. අද ශ්‍රී ලංකාවට මලේ සරං හඳුන්වලා දෙන්නේ මලේ මුස්ලිම් වරුන්. අංක 2 වශයෙන් සඳහන් කරන්න පුළුවන් මලේ අච්චාරුව. ශ්‍රී ලංකාවට මලේ අච්චාරුව හඳුන්වලා දෙන්නේ මලේ මුස්ලිම් වරුන්. එතකොට අදටත් මේ භාෂාවත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා. අච්චාරුවට අච්චාර් කියලා අදටත් මලේ වරුන් කතා කරනවා වගේම මේ භාෂාවේ ඒ වගේම සිංහල භාෂාවෙන් අච්චාරු කියලා හඳුන්වනවා. ඉතින් සිංහල භාෂාවෙන් අපි සම්බෝල කියනවා වගේම මලේ භාෂාවෙන් සම්බෝල් කියලා කියනවා. සම්බෝල අපිට හඳුන්වලා දෙනවා මලේ මුස්ලිම් වරුන්. අංක 4 වශයෙන් සඳහන් කරන්න පුළුවන් රෙබාන කියලා. එක පැත්තක් ආවරණේ රහිත රබානේට අපි කියන්නේ රබෑන කියලා. මලේ භාෂාවෙන් රබෑන කියනවා. ඒ වගේම රබාන කියලා අපි සිංහල භාෂාවෙන් හඳුන්වනවා. මේ භාෂා මිශ්‍රයක් මෙතන තියෙනවා කියලා අපිට මේම උදාහරණ කීපයකින් දැනගන්නට පුළුවන්. ඒ වගේම අංක 5 ඇවිල්ලා බිබිකන් කියලා කියනවා පොල් කේක් වලට. ඒ වගේම බිකන් කියලා මලේ භාෂාවෙන් භාවිත වෙනවා. එතකොට ශ්‍රී ලංකාවට පොල් කේක් හඳුන්වලා දෙන්නේ මලේ මුස්ලිම් වරුන්. එතකොට මලේ මුස්ලිම් වරුන්ගෙන් දායාද වූ දේ තමයි මේ වගේම ස්වීට්ස් ටිකක් දායාද වෙනවා ශ්‍රී ලංකාවට. ඒ වගේම දොදල් වලට මලේ භාෂාවෙන් දොදල් කියන්නේ අද ශ්‍රී ලංකාවට දොදල් හඳුන්වලා දෙන්නේ මලේ ජාතිකයන්. ඒ වගේම සරුංගලට සරංකල් කියලා මලේ භාෂාවෙන් මුස්ලිම් වරුන් කතා කරනවා වගේම සිංහල භාෂාවට හඳුන්වලා දෙනවා සරුංගල. ශ්‍රී ලංකාවට සරුංගලය හඳුන්වලා දෙන්නේ මලේ මුස්ලිම් වරුන්. ඉතින් සීනක්කු කියන කෑම ජාතිය හඳුන්වලා දෙන්නේ මලේ මුස්ලිම් වරුන්. සීනක්කු කියන්නේ මලේ භාෂාවෙන් සීනක්කු, සිංහල භාෂාවෙන් සීනක්කු. මේ අවසාන වශයෙන් අනිත් රටවල් වල ඉඳන් අපේ රටවල් වලට එකතු වෙච්ච දේවල් තියෙනවා වගේම අපේ රටවල් වලින් ගිහිල්ලා අනිත් රටවල් වලට එකතු වෙච්ච දේවලුත් තියෙනවා. තවත් වීඩියෝ එකකින් සම්බන්ධයෙන් කතා කරමු. ස්තුතියි.